අක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ජුලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල නියම කරන ලදී. ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධිතොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ. ඒ අද ප්‍රියන්ත ලියනගේ විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් මේ වන විට ඉදිරිපත් කර අවසන් කර ඇති අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජුලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවට විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.